හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන විදිය කොහොමද කියලා බලන එක. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙදි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයා අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේම විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඒ වගේම ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්නත්, ඔයාගේ පාර්ට්නර්ගේ ආකර්ෂණය දිනා ගන්නත්, ඔයාට රැට නිින්ද යන්නේ නැත්නම් හොඳ නිින්දක් ලබා ගන්නත්, ඔයාගේ වැඩ කටයුතු වලට දේවාකර්ෂණය ලබා ගන්නත් ඔයාට පුළුවන් මගෙන් ඔරිජිනල්ම රෝස පළඟු මිලදී ගන්න. ඔන්න මම පයිස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ ක්‍රෂ් එක මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ එයා ඔයාව දකින්නේ අනිත් අයට වඩා වෙනස් කෙනෙක් විදියටයි. ඉතින් ඔයා ෆ්‍රෙෂ් එකේ හැම වෙලේම ඉන්න hina වෙලා ඉන්න කෙනෙක් විදියටයි එයා ඔයාව දකින්නේ. එයාගේ හිතේ ඔයාට ලං වෙන්න කැමැත්තක් තියෙනවා. ඒත් තාම ඔයා ගැන හරියටම දන්නේ නැති නිසා එහෙම කරන්නේ නැහැ. ඉතින් හිතේ එයාගේ දෙගිඩියාවක් තියෙනවා කියලා පෙන්නනවා. එයා සමහර වෙලාවට මෙහෙමත් හිතනවා. ඔයාට කැමති වුණොත් එයා රැවටේද? ඔයා චීට් කරයිද එයාට? එහෙම නැත්නම් මම ඔයා වෙනුවෙන් රිස්ක් එකක් ගන්නද වගේ එයාට කල්පනා වෙන වෙලාවලුත් තියෙනවා කියලා පෙන්නනවා. එයාට තියෙන චූටි ප්‍රශ්නයක් තමයි එයා ඔයාට කැමති වුණොත් එයාගේ වැඩ කටයුතු වලට නිදහසට ඔයා බාධාවක් වෙයිද වගේ දේවල්. ඉතින් ඒ වැඩ කටයුතු ඔයාගේ ඉගෙනීම හරි ජොබ් එක මොනවාම හරි දේවල් ඔයා නිසා මිස් වෙයිද කියලා එයාට බයක් තියෙනවා. එයාගේ හිතේ ඔයා ගැන තියෙන ජෙනුයින් ෆීලිංස් ඉතින් ඔයා ගැන එයාට මතක් වෙනවා. එයා කලින් කාට හරි රැවටිලා හෝ එයාගේ වටපිටේ ඉන්න අයගේ දේවල් මොනවා හරි කනගාටු හිතෙන දේවල් දැකලා එයා ඒව ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා එයා ආදරය කරන්න බය ගතියක් තියෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්තු වාට කියන්න තියෙන්නේ එයාගේ ඇස් වලට ඔයාව පේන්නේ ගොඩක් ආකර්ශනීය චරිතයක් විදිහට. ඒ වගේම ඔයා කොන්ෆිඩන්ස් තියෙන, පොසිටිව් එනර්ජි එකක් තියෙන, හරිම සෝෂල්, ඒ වගේම අනිත් අයගේ ඇටෙන්ෂන් එක ලැබෙන කෙනෙක් විදිහට එයා ඔයාව දකිනවා. ඔයා ගැන එයාගේ හිතේ තියෙන්නේ ලොකු ප්‍රශංසාවක්. ඒ කියන්නේ මෙයා මට ගොඩක් ස්පෙෂල් කෙනෙක් වගේ විදිහේ ෆීලින් එකක් එයාගේ හිතේ තියෙනවා කියලා පෙන්නනවා. එයාට කලින් කවුරු හරි කෙනෙක් චීට් කරලා එහෙම නැත්නම් හර්ට් කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා ඔයාවත් ෂුවර් කරන්න බැරි ගතියක් පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවා නම් ගොඩ කාලයක් හොඳින් ආශ්‍රය කරලා බලලා තමයි උත්තරයක් දෙන්න ඕනි කියන තැන තමයි එයා ඉන්නේ. මොකද නැත්තම් එයාට ආයෙම හර්ට් වෙයි කියලා එයා හිතනවා. ඉතින් හොඳින් ආශ්‍රය කළාට පස්සේ ඔයා එක්ක සම්බන්ධය හොඳින් බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙයි කියලා එයා හිතනවා. හරිම වෙලාව ආවහම එයා ඔයාට කැමැත්ත දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයා ගැන එයාගේ හිතේ වැලියු එකක් තියෙනවා.